Hi guys, welcome back to my YouTube channel. මගේ යාළුවෝ හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම පොඩි බඩු වගේක් ගන්න තමයි යන්න හිතාගෙන ඉන්නේ ටවුන් එකට. ඉතින් ඔයාලත් එක්ක share කරගන්නම් කොහෙද මම යන්නේ කියලා. මම හිතුවා අද මෙන්න මේ ඇඳුම අඳින්න ඕනේ කියලා. ඉතින් මේක මට අඳින්නම බැරි වුණ හින්දා. ඉතින් ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් වෙලාව මං හිතන්නේ 10ට විතර ඇති. ඉතින් මං උදෙන්ම යන්න තමයි හිතාගෙන හිටියේ. උන්ට පොඩි වැඩ වගේක් තිබ්බ හින්දා ටිකක් පරක්කු වුණා. මුලින්ම මගේ favorite tone එක මම මගේ මූණේ apply කරගත්තා. මේ දවස්වල අවුව මාරෙම සැරයි. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලත් එළියට යනකොට ඩේ ක්‍රීම් එකක් ගන්න අමතක කරන්න එපා. ඔයාලා මගෙන් ඉල්ලපු වීඩියෝ එකක් තමයි මගේ ස්කින් කෙයාර් රූටින් වීඩියෝ එක ෂෙයා කරගන්න කියන එක. ඉතින් මම ඉස්සරහට මගේ ස්කින් කෙයාර් රූටින් එක මොන වගේද මම මොනවාද යූස් කරන්නේ හැම දෙයක්ම ගැන වීඩියෝ එකක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අද ඉතින් යන ගමන ගැන කියනවා නම් අද වැඩ ගොඩාක් තියෙන දවසක්. ඉතින් මම මේ වැඩ ටිකත් කරගෙන ස්පෙෂල් පොඩි දේකුත් ගන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් මම මොනවද ගන්නෙ කියලා. ඉතින් මම ඒ ගැන දැන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මම මේ දේ ගන්නේ මට නන් නෙවෙයි. දැන් ඉතින් මගේ perfume එක apply කරගන්න තමයි තියෙන්නේ. මේ perfume එක නම් මාරම සුවඳයි. ඊට පස්සේ ඉතින් මම කොහෙ ගියත් use කරන මගේ මෙන්න මේ cute deodorant එකත් use කරනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම lipstick use කරන්න කලින් අනිවාර්යයෙන්ම lip balm එකක් use කරන්න. එහෙම නැති වුණොත් ඔයාලගේ තොල් කළු වෙන්න බලන්න පුළුවන්. අද මම use කරන්නේ මෙන්න මේ lipstick එක nude color එකක් තමයි අද use කරන්නේ. දැන් ඉතින් මගේ watch එකක් මම බැඳගත්තා. මට කරන්න අමාරුම වැඩවලින් එකක් තමයි මගේ කොණ්ඩේ පීරන එක. මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණානේ. මම මගේ කොණ්ඩේ කැපුවා ළමයි. මට මාර ආසාවක් තිබුණා මගේ කොණ්ඩේ කපන්න. ඉතින් මම ටිකක් වැඩිපුර මගේ කොණ්ඩේ කැපුවා. කොණ්ඩේ කොච්චර කැපුවත් මම බය වෙන්නේ නැතුව මගේ කොණ්ඩේ කපන්න ලොකුම හේතුව තමයි මගේ hair oil එක. මොකද මම මගේ කොණ්ඩේ කොච්චර කොට වෙන්න කැපුවත් මගේ hair oil එක ටික කාලයක් use කරනකොට මගේ කොණ්ඩේ ආයෙත් තිබ්බා වගේම වැවෙනවා. ඔයාලත් එක්ක මගේ අලුත් වුණු hair care routine වීඩියෝ එකක් share කරගන්නම්. ඉතින් මං මේ දවස්වල try කරනවා පොඩි treatment එකක්. ඉතින් ඒ ගැනත් මං ඔයාලත් එක්ක ඉස්සරහට වීඩියෝස් වලින් share කරගන්නම්. දැන් ඉතින් මගේ සුපුරුදු පරිදි මගේ hair style එක තමයි මේ දාගන්නේ. ඉතින් මේක දාන්න මාරම අමාරුයි ළමයි. මට නම් ඇත්තටම එපා වෙනවා ponytail දානවා කියන එක. මොකද මගේ කොණ්ඩෙට ponytail දැම්මහම ටික වෙලාවක් යනකොට මාර ඔළුව කැක්කුමක් එනවා. ඒ වුණාට දැන් මං එළියට යන හින්දා ponytail එකක් තමයි දාගෙන යන්නේ. මොකද නැත්තම් මාර රස්නේ හින්දා මේ දවස්වල හරිම අමාරුයි. බලන්නකො ඉතින් කොණ්ඩේ දිගාට තියෙන ප්‍රශ්න නේද ළමයි. ඉතින් මට වෙලාවකට හිතනවා මගේ කොණ්ඩේ කොට වෙන්න කපන්න. ඒ වුණාට ඉතින් අපේ ගෙදර අයමට බනින හින්දා එතකොට මගේ යාළුවෝ එහෙම මට බනින හින්දා තමයි මම මගේ කොණ්ඩේ දිගට තියාගෙන ඉන්නේ. ඒ වුණාට ඉස්සර මීට වඩා ගොඩාක් දිග කොණ්ඩයක් මට තිබ්බා. ඉතින් මම ඒ කොණ්ඩේ කැපුවා. මම ගත්තා මෙන්න මේ වගේ ඉයරින් සෙට් එකක්. මගේ channel එකේ ඉන්න යාළුවෝ මගෙන් අහලා තිබ්බ දෙයක් තමයි ඇයි ලොක්ස් පරක්කු ඉක්මනට වීඩියෝ එකක් share කරගන්නකො කියන එක. ඉතින් ඇත්තටම මේ දවස් ටිකේ ටිකක් busy. ඉතින් මම job එකක් කරනවා. ඉතින් ඒවත් එක්ක ටිකක් busy නිසා තමයි YouTube එකට වීඩියෝ එකක් upload කරන්න මෙච්චර පරක්කු උනේ. හැබැයි ඉස්සරහට දිගටම ලස්සන වීඩියෝ ගොඩාක් ඔයාලත් එක්ක share කරගන්නම්.
මේ ගමන යන්න හිතාගෙන හිටි අම්මත් එක්ක. හැබැයි අම්මට පොඩි වැඩ වගේක් තියෙන නිසා එන්න බැරි වුණා. ඉතින් මං හිතුවා තනියම යන්න ඕනේ කියලා. වෙනදාට නම් මම තනියම යනවා හරිම අඩුයි. අපේ නංගි හරි එනවා. ඉතින් අද ඉරිදා නිසා එයාටත් ක්ලාස්. දැන් ඉතින් මගේ වැඩ ටික කරගෙන ඉවර වෙලා මං දැන් ගෙදර යන ගමන් තමයි ඉන්නේ. අද නම් අවුව මාරම සැරයි මං ඉක්මනටම ගෙදර ආවා. ඉතින් මම ගියපු ෂොප් වලවත් කිසිම වීඩියෝ එකක් ගත්තේ නැහැ. ඉතින් මට කට්ටිය ඉන්න තැන්වල වීඩියෝ කරන්න මාරම කම්ෆර්ටබල් නැහැ වගේ තේරෙනවා. ඉතින් මං ඒ හින්දා ඒ වගේ වීඩියෝස් ගත්තේ නැහැ. දැන් ඉතින් මම ගෙදර ආවා. දැන් නම් ඉතින් මාර මහන්සියක් තියෙන්නේ. මම පොඩ්ඩක් නිදාගත්තා ඒ හින්දා. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ නෑනේ මම මොකටද ගියේ කියලා. ඉතින් මම ගියේ අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් තියෙනවා. එයාට gift එකක් ගන්න තමයි ඕනේ ගියේ. ඉතින් මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට එයාගේ බර්ත්ඩේ එක පහුවෙලා තමයි තියෙන්නේ. ඉතින් මම එයාගේ බර්ත්ඩේ එක ඉවර වෙනකන් මේක අප්ලෝඩ් කරේ නැහැ. දැන් ඉතින් මමයි අම්මයි යනවා පොඩි ගමනක්. දැන් නම් ඉතින් හවස මේ වීඩියෝ ගත්තේ හවස. ඉතින් මං කාලා හැම ඔක්කොම කරලා මට ඒව වීඩියෝ කරගන්න බැරි වුණා ළමයි. හරිද? ඉතින් මෙතන ඉඳලා වීඩියෝ එක ඉස්සරහට අරගෙන යමු. අපි ඉතින් මේ යන්නේ පොඩි වැඩකට. ඉතින් මං ඔයාලත් එක්ක ඉස්සරහා වීඩියෝ එකේ ෂෙයා කරගන්නම් මම මේ කොහෙද යන්නේ කියලා. මේ ඉන්නේ ඉතින් මගේ අම්මා. ඉතින් මං කලින් වීඩියෝස් වලින් අපේ අම්මා ඔයාලට පෙන්නලා නෑනේ. ඉතින් මේ ඉන්නේ මගේ අම්මා. මම ඔයාලත් එක්ක ඊළඟට ෂෙයා කරගන්න වීඩියෝ එක ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා මම හිතනවා. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මම මොකද්ද ඊළඟට ෂෙයා කරගන්න යන වීඩියෝ එක කියලා බලන්න. දැන් අපේ වැඩ ටික කරගත්තා. දැන් මමයි අම්මයි දෙන්න ගෙදර යන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරනවා. ඔයාලට මොකද හිතුනේ මේ වීඩියෝ එක ගැන කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක් වේවා.